ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් දරුණු පරාජයන්ගෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැලූ සනත් ජයසූරිය මහතා තමන්ට තවදුරටත් ප්‍රධාන පුහුණුකාරීත්වයේ රැඳී සිටීමට කාලය තිබියදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කරමින් ඉල්ලා අස්වනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගරී ක්‍රිස්ටන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කොට තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් මෙම නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ක්‍රිස්ටන් මහතා ඇතුළු නිලධාරී මණ්ඩලයකින් යුත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මෙහිදී ප්‍රධාන වශයෙන් ආందోලනාත්මක කාරණයකට තුඩු දී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා පරීක්ෂණ පිළිබඳව සහ ඉදිරියේදී පැමිණීමට නියමිත වාර්ෂික ක්‍රීඩා කොන්ත්‍රාත්තුව පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා තිබුණා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව නව වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවට තමයි ඔවුන් සඳහන් කර තිබුණේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට නව කොන්දේසියක් ඇතුළත් කර ඇති බවට තමයි ඔවුන් වැඩිදුරටත් මේන් සඳහන් කර තිබුණේ. ඒ අනුව ක්‍රීඩකින් තරඟ ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ලැබෙන මුදලට විශේෂ දීමනා එසේත් නැත්නම් බෝනස් මුදල් එකතු වන අතර තරඟ පරාජය වුත් ඔවුන්ට ගෙවීමට තිබෙන මුදල් කප්පාදු කරන බවට තමයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ. ඉතින් මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිත්‍ය වශයෙන්ම ඉදිරියේදී වැඩි තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වෙනවා. එසේත් නොමැති වුවහොත් ඔවුන්ට ලැබෙන මුදල් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේන් කටයුතු කොට තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර තිබුණු තත්ත්වය අනුව ඔවුන් වාර්ෂික කොන්ත්‍රාත්තුවකට අත්සන් කළ පසු එයට ඇතුළත් වන ගාස්තුව ඔවුන් තරඟ පරාජයට පත්වුණත් තරඟ ජයග්‍රහණය කළත් ඒ ආකාරයෙන්ම ලැබෙන නිසාවෙන් බොහෝ දෙනා චෝදනා කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ ජයග්‍රහණය වෙනුවෙන් එතරම් කැපවීමෙන් කටයුතු නොකරන බවට. කෙසේ වෙතත් ඉදිරියේදී පැමිණීමට නියමිත මෙම නව ක්‍රීඩා කොන්ත්‍රාත්තුවට අනුව ඔවුන් අනිවාර්යයෙන්ම තරඟ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් මෙම නව තරඟ කොන්ත්‍රාත්තුව පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු සිනින් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා දිගට බලන්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.